සියලුම දෙනාට ආයුබෝවන්. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද අපේ ජීවිතේ තියෙන ලොකුම හීන මොනවද කියලා? ලොකු බංගලාවක්, සුපිරි වාහනයක්. නෑ, මැද පන්තියේ ඒ කියන්නේ මිඩල් ක්ලාස් එකේ අපිට තියෙන්නේ හරිම සරල ඒත් ළඟා කරගන්න අමාරු හීන. අන්න ඒ වගේ හීනයක් පස්සේ දුවන මිනිසෙක්ගේ පවුලකගේ ඇත්තම කතාවක් අරන් තමයි 2025 අගභාගයේදී මිඩල් ක්ලාස් කියන දෙමළ සිනමා පටයේ තිරගත වුණේ. ඉතින් මුලින්ම බලමු මේකේ කතාව මොකක්ද කියලා. අපේ කතානායකයා තමයි කාල් මාක්ස්. නම මාක්ස් වුණාට මෙයා හරිම අහිංසක සරල මැද පන්තියේ මිනිස්සෙක්. මෙයා තමන්ගේ බිරිඳ සහ ළමයි දෙන්නත් එක්ක පොඩි නිවාස සංකීර්ණයක ජීවත් වෙන්නේ. හැම මැද පන්තියේ මිනිස්සෙක්ට වගේ මාස්ටර්ත් තියෙනවා එකම එක ලොකු හීනයක්. ඒ තමයි තමන්ගේම කියලා කුඹුරු ඉඩමක්. එහෙම නැත්නම් වගා ගන්න පුළුවන් ගොවිපළක් තමන්ගේ ගමේ මිලදී ගන්න එක. හැබැයි ඉතින් නගරේ රක්ෂා කරලා හැමදාම ණය වාරික ගෙවගෙවා ඉන්න මාස්ටර් මේ හීනේ ලේසි වෙන්නේ නැහැ. මෙන්න මේ අතර එක සුවිශේෂී දවසක මේ පවුලට අනපේක්ෂිත අවස්ථාවක් ලැබෙනවා. මේ හීනේ සැබෑ කරගන්න. හැබැයි එතනින් පස්සේ තමයි මේ කතාව උඩියට ගුරු වෙන්නේ. ඉතින් ඉඩම ගන්න යනකොට නගරයේ ජීවිතය ගමේ ජීවිතය අතර තියෙන ගැටුම, සල්ලි ප්‍රශ්න සහ පවුලේ ඇතුලේ ඇතිවන නොසිතූ සංවේදන ප්‍රශ්න නිසා මේ මුළු පවුලම ලොකු අවුලකට වැටෙනවා. එක තැනකදී කාල් මාස්ටර් තමන්ගේ ගෙදරිනුත් යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මැදපන්තියේ මිනිහා තමන්ගේ හීනිය සැබෑ කරගනිවිද? නැත්තම් තියෙන ටික නැති කරගනිවිද? අන්න ඒක තමයි මේ ෆිල්ම් එකේ කෝර් ස්ටෝරි එක. ඉතින් මෙම් චිත්‍රපටයේ සිට මෝනිස් ખાන්ගේ රංගනයේ දෙස බැලුව විට හැමදාම ඔහු කළේ කොමඩි චරිතනේ. හැබැයි මේකේ එයා තමන්ගේ ඇක්ටිං රේන්ජ් එක පෙන්වලා තියෙනවා. මැදපන්තියේ පියෙක්ගේ අසරණකම හීන වෙනුවෙන් දඟලන හැටි එයා සුපුරියටම කරලා තියෙනවා. ඒ වගේ බිරිඳගේ චරිතය කරන විජය ලක්ෂ්මී ඇය නිතරම කෑ ගහන්නේ නෝකාඩු කියන ඒත් පවුලට ආදරය කරන බිරිඳකගේ භූමිකාව උපරිම සාධාරණකින් කරලා තියෙනවා. මේ දෙන්නගේම කලකිරීම තමයි මුළු ෆිල්ම් එකේම ජීවිතය. ඉතින් ඔන්නෝක තමයි යාළුවේ මිඩල් ක්ලාස් මූවි එකේ තත්ත්වය. කෙටියෙන් කිව්ව මේක මහා දැවැන්ත ඇඟ කිලි පොළා යන සහ ඇක්ෂන් එකක්වත් මොලේ වේසන්න ඕන ට්‍රයිල් එකක්වත් නෙවෙයි. මේක පවුලේ හැමෝටම එකට ඉඳගෙන නරඹන්න පුළුවන් සිනමා චිත්‍රපටයක්. ඉතින් ඔයාලා මේ මූවි එක බැලුවද? බලපු අය ඉන්නවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස ලියන්න. ඒ වගේ වීඩියෝ එකට කැමතිනම් ලයික් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. හැමෝටම සුබ දවසක්.